අවුරුදු 100ක් ආයු ලැබීම අපි හැමෝගෙම සිහිනයක් වෙන්න පුළුවන්. ඒකට එක හේතුවක් තමයි ලංකාවේ සාමාන්‍ය ආයු කාලය වසර 76කට පමණ සීමා වීම. ලංකාවේ එහෙම වුණාට ලෝකේ වෙනත් ප්‍රදේශවල ඒක එහෙමම නැහැ. දැනට හඳුනගෙන තියෙනවා ලෝකේ විශේෂිත වූ කලාප පහක් වසර 100කට වඩා ආයු ලබන ජනතාව වාසය කරන. මේ ප්‍රදේශ පහ බ්ලූ සෝන්ස් ලෙස හඳුන්වනවා. ග්‍රීස්, ඉතාලි, ජපාන්, කොස්ටාරිකා, US කියන රටවල් වලට අයත් මේ කලාප තුල වාසය කරන ජනතාව වසර 100කට වඩා ආයු ලබනවා. සිටියේ ඔබ මේ අධ්‍යයනය කරද්දී මේ ස්ථාන පහ එකම ජියෝග්‍රැෆිකල් ඒරියා එකකට අයිති වෙන්නේ නැහැ. ඒ වගේම එකම දේශගුණික සාධකයක් ලබන්නේ නැහැ. එමනම් මොකක්ද මේ විශේෂිත කලාප පහේ ජීවත් වෙන ජනතාවගේ දීර්ඝායුෂ ලබන්න හේතුව? මේ පිළිබඳ දිගින් දිගටම පර්යේෂණ සිදු වෙලා අද මේ වෙනුවට සොයාගෙන තියෙනවා. ඔවුන්ගේ ජීවන රටාව සහ ඔවුන් ගන්න ආහාර මත ඔවුන්ගේ මේ ආයු කාලය තීරණය වෙලා තියෙනවා කියලා. ඔබ දන්නවද ඔබ ගන්න ආහාර මගින් ඔබේ ජාන නැවත නැවතත් ප්‍රතිසංවිධානය වෙන බව? What you eat can reprogram your genes. මේ වීඩියෝ මාලාව තුළින් අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්ලූ සෝන්ස් වල වාසය කරන දීර්ඝායුෂ ලබන ජනතාවගේ ආහාර සහ ඔවුන්ගේ ජීවන රටාවයි. මේ මගින් ලංකාවේ වාසය කරන ඔබටත් ඔබගේ ආයු කාලය වර්ධනය කරගන්න උදව්වක් වේවි කියා සිතනවා. ග්‍රීසියේ බ්ලූ සෝන්ස් වලට අයිති වන ඉකරියා දූපත අද අපේ අධ්‍යයනයට යොමු වෙනවා. ග්‍රීසිය තුල දීර්ඝ කාලයක් ජීවත් වෙච්ච අයෙක් හැටියට මම මගේ පුද්ගලික අත්දැකීම්ද උපයෝග කරගෙන ඔබට මේ වීඩියෝ මාලාව ගෙනෙනවා. එහෙමනම් අද අපේ අධ්‍යයනයට අපි යොමු කරමු ඉකරියා දූපත. ඔබට දකින්න පුළුවන් මේ සිටිය මේ යුරෝපය, ඉතාලි, ඒ වගේම පහළ කොටසේදී ග්‍රීසිය. ඔබ දකිනවා ඇතැන්ස් නගරයේ ග්‍රීසිය අගනුවර. ඒ වගේම ඔබට පේනවා ග්‍රීසියට අයිති විශාල දූපත් ප්‍රමාණයක්. මේ දූපත් අතර ප්‍රධාන ලෙස ආන්ද්‍රොස්, පිර්ගොස්, තීනොස්, මීකොනොස් ආදී දූපත් පසු කරලා අපිට යන්න පුළුවන් ඉකරියා දූපතට. මේ ඔබ දකින්නේ ඉකරියා දූපත. මේ තියෙන විශාල ඉඩබිම් ප්‍රමාණය අයිති වෙන්නේ තුර්කියට. මේ ඔබ දකින්නේ අගියොස් කිරිකොස් ඉකරියා දූපතේ කේන්ද්‍රය. මේ ස්ථානයේ සැකසී තියෙනවා ජනතාවට නිදහසේ ගත කරන්න පුළුවන් ආකාරයට. ඉකාරියා කියන්නේ සෑම තැනකම වයස්ගතව දිවිගෙවන වැසියන් දකින්න ලැබෙන දූපතක්. ජීවිතයේ සතකය ඉක්ම වැසියන් නිතර දකින්න ලැබීම සුලභ දසුණක්. ඔවුන් ශතකයක් ආයුෂ ලැබුවත් තවමත් නිරෝගීව සිටීම මෙහි ඇති සුවිශේෂ වූ කරුණක්. මේ ඔබ දකින්නේ එවංගලියා. එයාගේ 100 වෙනි උපන්දිනය මෑතකදී සමරුන් ලැබුවා. එය තනිව වාසය කරන අතර එගේ නිවසේ සියලු කටයුතු තනිවම කරගන්නවා. ඒජියන් මුහුදේ පිහිටා තිබෙන මෙම ඉකරියා දූපතේ වැසියන්ගේ ආයු කාලය අනිකුත් යුරෝපීය වැසියන්ගේ ආයු කාලය මෙන් වසර 10කට වඩා වැඩි.
රෙදි විවීම වෘත්තියක් හැටියට කරන ලද ජොහානා වයස අවුරුදු 103ක්. ඇය දැනටත් රෙදි විවීමේ කටයුතු වල නිරත වෙන ආකාරයයි මේ. හමුදා සේවයෙන් විශ්‍රාමගෙන සිටින ජෝර්ගියෝස් වයස අවුරුදු 104ක්. අවුරුදු 101ක් වයස් ඇති ගිරිගෝරිස් තවමත් ඔහුගේ ගෙවැත්ත පිරිසුදු කරගන්නේ ඔහු විසින්මයි. ඉකරියා වැසියන්ගේ දීර්ඝ ආයු කාලය ගැන අධ්‍යයනය කරන වීඩියෝවක් සමගයි ඔබ මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අමතක කරන්න එපා අපේ channel එක ජීවා subscribe කරන්න. ඔබේ අදහස් comments ආකාරයෙන් එවන්න අපිට. ඔබේ ඉල්ලීම් නැත්නම් ඒවත් යොමු කරන්න. මේ වීඩියෝ එක පුරාවටම අපි තවදුරටත් කතා කරනවා ඉකරියා වැසියන්ගේ මේ දීර්ඝ ජීවිත වලට හේතුව මොකක්ද? ඒ දීර්ඝායුෂ පිළිබඳ පිටිපස තියෙන රහස කුමක්ද කියලා. අපි මේ දක්වාම කරපු අධ්‍යයන වලින් හඳුනාගත්ත ඔවුන්ගේ ජීවිත ක්‍රියාශීලී. ඔවුන් විශ්‍රාම ගත්තත් ඔවුන් ඇත්තෙන්ම සක්‍රියව දායක වෙනවා එදිනෙදා වැඩ කටයුතු වලට. මේ නිසා ඔවුන්ගේ අවුරුදු 100 පැන්නත් බොහෝමයක් ඉකරියා වැසියන් ඔවුන් එදිනෙදා ජීවිත කාර්යයන් සඳහා යොමු වෙනවා. ක්‍රියාශීලී. ඒ වගේම ඔවුන් බැඳිලා සිටිනවා එකිනෙකා මත. ඔවුන් කොමියුනිටි එකක් හැටියට සංඝයක් හැටියට ඔවුන් එකමුතුව ජීවත් වෙනවා. විශාල කාලයක් අතීතයේ ග්‍රීසියේ ඈතින් පිහිටි ප්‍රධාන නගරය වෙන ඇතන්ස් නගරයට ඈතින් පිහිටි දූපතක් හැටියට ඔවුන් හුදකලාව ගොඩනැගුණු දූපතක් තමයි මේ ඉකරියා කියන්නේ. මේ නිසා ඔවුන්ගේ ජීවිත ගොඩනැගෙන්න එකිනෙකාගේ උදව් ඔවුන්ට අවශ්‍ය වුණා. ඒ වගේම ඔවුන්ගේ පාරවල් හදාගන්න, ඔවුන්ගේ ගේ-දොර හදාගන්න. මේ නිසා ඔවුන් සමගියෙන් ජීවත් වුණා. එකිනෙකට උදව් කරගත්තා. මෙන්න මේ ගුණාංගයත් ඔවුන් අද ගත කරන දීර්ඝායුෂ වලට හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම ඔවුන් පරිසරයත් එක්ක බැඳුණු ජීවිතයක් ගත කරන්නේ. අදටත් ඔවුන්ගේ ජීවිත පරිසරය මත යෙපෙන්නේ. ඔවුන් පරිසරයේ තිබෙන නැවුම් පළතුරු, නැවුම් එළවලු, කොළපෑති එළවලු, ඒ වගේම කොළ වර්ග, ඒ වගේම හර්බල් ඖෂධීය පැලෑටි ඔවුන්ගේ ආහාරයට ඔවුන් අදටත් යොදා ගන්නවා. ඒ වගේම ඔවුන් දූපතක් ඔවුන්ට ඉතාමත් හොඳ මත්ස්‍ය අස්වැන්නක් ලැබෙනවා මොහොතෙන්. ඒ වගේම මසුන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට ඔවුන් පරිභෝජනය කරනවා. ඒ වගේම ඔවුන් ඇති කරනවා එළුවන්, බැටළුවන් වැනි සතුන්. මේ නිසා ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවය මත්ස්‍ය අවශ්‍යතාවය මෙන්ම මාංශ අවශ්‍යතාවය මස් වලිනුත් ඔවුන් සෞභාග්‍යයි, සම්පූර්ණයි. මේ නිසා ඔවුන්ගේ ආහාර වේලක් ගත්තාම ඔවුන් වෙජිටේරියන්ස්ලා නෙමෙයි, ඔවුන් සමබර ආහාරයක් ලබා ගන්නවා. හැබැයි ආහාරයේ මූලෝපාය වෙන්නේ පරිසරය. සතුන් ආහාරයට ගන්න විශේෂයෙන්ම එළුවන්, බැටළුවන් ආහාරයට ගන්න ඖෂධීය පැලෑටි වෙන්න පුළුවන්. අත්වැදගත් වෙනවා. ඔවුන්ගේ සතුන් එළුවන් වෙන්න පුළුවන්, බැටළුවන් වෙන්න පුළුවන්. ඔවුන් ලබා ගන්නේ ඇත්තෙන්ම පරිසරයේ විදලා ආහාරයට ගන්න පුළුවන් ශාක වර්ග. විශේෂයෙන්ම ඖෂධීය පැලෑටි ඔවුන්ගේ ආහාරයට ගන්නවා. මේ නිසා ඔවුන්ගේ ලැබෙන කිරි ඉතාමත් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළයි. මේ නිසා ඔවුන් කිරි ආහාරවලදී විශේෂයෙන්ම චීස් වර්ග නිෂ්පාදනය කරනවා. මේ තියෙන්නේ ෆේතා කියන චීස් වර්ගය. මම මේ ෆේතා චීස් එක මෙහි වෙළඳ පොලෙන් ලබාගත්තු චීස් එකක් මේක. මේ විදිහට මේක
ඇත්තෙන්ම විශේෂිත චීස් වර්ගයක් ග්‍රීසියෙන්ම උපත ලැබපු චීස් වර්ගයක්. මේ ෆේතා කොලෙස්ටරෝල් ඉතාමත් ඉහළ අගයක පවතින පුද්ගලයෙකුට උනත් බියෙන් තොරව ලබා ගන්න පුළුවන් චීස් වර්ගයක් තමයි ෆේතා කියන්නේ. ඒ වගේම ඔබ දන්නවා ඉකරියා පුරාමට ඔවුන් නිෂ්පාදනය කරනවා මී පැණි. මේ මී මැසි පාලනය නිසා ඔවුන්ට ඉතා හොඳ මී පැණි අස්වැන්නක් ලැබෙනවා. මේ තියෙන්නේ මේලි මී පැණි ග්‍රීක් වලින් මේලි කියන්නේ. ඒතර මේ මට ග්‍රීසියෙන් ලැබුණු මී පැණි එකක්. එතකොට මේ වගේම මී පැණි ඉකරියා වැසියලු නිෂ්පාදනය කරනවා. ඒ වගේම ඔවුන්ගේ ආහාරයට ආහාර සැකසීමට ඔවුන් නිරන්තරයෙන් යොදාගන්නේ මේ වගේ එලෙවලදෝ. ඒ කියන්නේ ඔලිව් ඔයිල්. මේ ඔලිව් ඔයිල් ඇත්තෙම ග්‍රීසියේ ඇත්තෙම ඔවුන්ගේ ජාතියක් හැටියට ඔවුන් ඔලිව් ගස් තමයි ඔවුන්ගේ ජාතික වෘක්ෂය හැටියට ඔවුන් පාවිච්චි කරන්නේ. එයින් ලැබෙන ඔලිව් තෙල් ඇත්තෙම ඔවුන් මෙන්න මේ ආකාරයේ ඔලිව් තෙල් මේ ඔලිව් තෙල් ඔවුන්ගේ හැම ආහාරයකටම ඔවුන් යොදා ගන්නවා. විශේෂයෙන්ම පිසින ආහාර වලට මෙන්ම සලාද සැලඩ් වලට යොදා ගන්නවා. මේ නිසා ඔවුන්ට නිරන්තරයෙන්ම මේ ඖෂධීය ශාකීන් ලැබෙන මේ තෙල් ඔවුන්ගේ පරිභෝජනයට ලැබෙනවා. ඒ වගේම ඔබට දකින්න පුළුවන් මේ තියෙන්නේ විනාකිරි. එතෙම ඔබ පුරුදු වෙලා තියෙන්නේ අපි පුරුදු වෙලා තියෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන්නේ පොල් විනාකිරි. නමුත් මේ නිෂ්පාදනය එන්නේ මිදි උෂ වලින්. ඒ වගේම ඇපල් වලිනුත් ඔවුන් විනාකිරි නිෂ්පාදනය කරනවා. මේ විනාකිරි වල ගුණාත්මකතාවය ඉතාමත් ඉහළයි අපේ පොල් විනාකිරි හා සංසන්දනය කරද්දී. තව එක් කාරණයක්. ඔවුන්ගේ මේ social life එක ඇත්තෙම ඔවුන් විනෝද ශීලී පුද්ගලයන්. ඔවුන් ඇත්තෙම එලි පහලියට යනවා නිරන්තරයෙන්. මේ වයසක උදවිය පවා යනවා. ඔවුන් ගිහිල්ලා ඒකට කියනවා පරයයට කියලා. ඔවුන්ගේ එකමුතුව ගිහින් කතා කර ඉන්න. ඔවුන් ඒ වෙලාවේදී ඔවුන් විශේෂයෙන්ම රස විඳින්නේ මේ වගේ වයින් එකක්. ග්‍රීක් වයින්. ඒ වයින් ඉකරියා වැසියන් ඔවුන් සකස් කරගන්නේ ඔවුන්ගේම අස්වැන්න වලින්. ඔවුන්ගේම පළදාවන්ගෙන් තමයි ඔවුන්ගේම වයින් නිෂ්පාදනය කරන්නේ. මෙන්න මේ කරුණු මේ ආහාර මගින් ඔවුන් ඉතාමත් හොඳ දීර්ඝායුෂ ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා අද මේ වෙද්දී. ඒ නිසා ඔවුන් ලෝකේ පිහිටි බ්ලූ සෝන්ස් කලාප 5ට ඇතුළත්ව දීර්ඝ ආයුෂ වළඳන ජාතියක් හැටියට ඔවුන් නම් දරලා තියෙනවා. Because here they don't just live life, they celebrate it.